අද මම දවල්ට හැදුවා කිරිකොස් එක්ක රසම රස කරවල බැදුමක්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේක හරිම රස මෙනු එකක්. කාලා බලන්න මේ දෙක තිබ්බම තව ව්‍යංජන අවශ්‍යත් නැහැ. මම කොස් වලට නම් ගත්තේ ෆ්‍රෝසන් කොස් එකක්. අපිට එන්නේ නෑ ෆ්‍රෙෂ් ඒවා. මේකෙන් හදලා මම කලින් බැලුවා ගොඩක් හොඳට එනවා. ඒකින්ද මට හිතුණා ඔයගලන්ටත් හදලා පෙන්නන්න. ඊට පස්සේ ඒකට අවශ්‍ය මොනවද කියලා බලමු. මම කරෝල කෑලි ටිකකුත් ගත්තා තෙල් දාන්න ඕන හින්දා. අපි ඉස්සලාම් බලමු කිරිකොස් හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. සුදු ලුණු ගෙඩි කීපයක් ඕනේ. ඊට පස්සේ ගම්බිරිස් ඇට කීපයක් ඕනේ. උළුහාල් කරපිංචා ඊට පස්සේ මෙතන තියෙනවා ඕමිරිස් මාළු මිරිස් නම් මම ගත්තේ කරවල බැදුමටත් එක්ක ලුණු ගෙඩියක් මෙතන තියෙනවා ලුණුත් කරවල බැදුමටත් එක්ක ගත්තේ දෙකටම ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ ඊළඟට කිරි කෝප්පයක් ඕන වෙනවා අපිට හොඳ කිරි මොකද කිරිකොස් එක රසට එන්න කිරිකොස් මාළුව රස වෙන්න කිරි හොඳට තියෙන්න ඕනේ. මම මේ ගත්ත ෆ්‍රෝසන් කොස් තමයි මේ ටිකක් වෙලා තියන්න සීතල නැති වෙන මේ වගේ භාජනයකට දාලා ඊට පස්සේ අපි ඒකට කහ හැන්දක් තේ හැන්දක් දාගන්න. ඊට පස්සේ ලුණු දාන රස අනුව තේ හැඳි දෙකක් විතර උළුහාල් ඇට කීපයකුත් දාගන්න. මිරිස් ඇත්තටම සමහරු දාන්නේ නැහැ. උනාට චූට්ටක් දාන්න මම පොඩ්ඩක් දැම්මා. තේ හැඳි කාලක් විතර. කරපිංචත් දාගන්න හොඳට. දාගෙන අවු මිරිස් දාගන්න. මාළු මිරිස් දාන්න එපා. අවු මිරිස් විතරක් දාගන්න. ඊට පස්සේ ලුණු ටිකක් දාගන්න ගොඩක්ම නෙමෙයි. පොඩ්ඩක් දාලා හොඳට දැන් මේ ටික මික්ස් කරන්න අපි දාගත්තු ඔක්කොම ටික. දැන් අපි ලිපේ තියාගන්නමු. හොඳට කිරි දාගන්න කොස් ටික වැහෙනකම්ම. හොඳ කිරි දාගන්න. දාලා හොඳට මේ ටික ආයෙත් කලවම් කරලා ගින්දර වැඩියෙන් අපි මේ කොස් ටික හොඳට මේ උයාගමු. හොඳට මූඩියකින් වහගන්න කොස් ටික තැම්බෙන්න. ඒ අතරතුර අපි කරවල හදමු. කරවල බැඳුමට භාජනය ලිපේ තියලා ඒකට අපි පොල් තෙල් දාගෙන ටිකක් කරවල ටික වෙනම ඉස්සලාම බැදගමු. මේ විදිහට හොඳට කෑලි වෙන් වශයෙන් අපි බැදගමු. රන්වන් පාට වෙනකන් කරවල ටික බැදගන්න. මේ අතරතුර මට එහා ලිපේ සුවඳක් එනවා. කිරි කොස් එක හොඳට ඉදීගෙන එනවා. හරි සුවඳක් මේ වෙලාවට. මේ බලන්නකෝ. අපි එතකොට පොඩ්ඩක් මේක මූඩිය ඇරලා හොඳට කලවම් කරගමු. ඉතිලා මැදේ තව චුට්ටක් ඉතෙන්න ඕනේ අපිට. තව ටිකක් වෙලා වහලා අපි මෙහෙමම ඉදෙන්න දෙමු. මේ වෙලාවට අපි අර ගම්බිරිස් ඇට ටිකක් ගන්න කිව්වේ ඒ ටිකෙන් පොඩ්ඩක් දාගන්න ඕගොල්ලන්ට. කිරිකොස් එක ගොඩක් රස වෙනවා. ඊට පස්සේ නැවතත් පොඩ්ඩක් හොඳට හැඳි ගාලා ලුණුත් බලන්න මේ වෙලාවට ඕගොල්ලෝ. ලුණුත් මදි නම් ටිකක් දාගන්න. ඕගලන්ගේ රස අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. කරවල ටික බැදලා ඉවරයි.
ළඟට භාජනයක් ඒ භාජනයටම ලුණු දාගන්න. අපි ලුණු ටික තෙල් දාගමු දැන්. කරවල තෙල් දාන්න නම් ගොඩක් අය දාන්නවනේ. ඒකටම අපි තව දාගමු කරපිංචා. මෙතන ඉතුරු වුණ මගේ අවු මිරිසුත් තිබ්බා. මාළු මිරිසුත් දාගන්න. තක්කාලිත් තිබ්බනම් දාගන්න නම් හොඳයි. මට තක්කාලි ගෙදර තිබ්බේ නෑ. කෑලි මිරිස් දාගන්න තේ හැඳි 2ක් හරි 3ක් හරි දැවිල්ලට ඕන නම් ටිකක් වැඩියෙන් කෑලි මිරිස් දාගෙන පොල් තෙල් දාලා හොඳට මේ ටික හොඳට තෙල් දාගන්න. ලුණු ටික හොඳට තෙල් දාගන්න ලුණු මැල වෙනකම්ම. ලුණු ටික මැල වෙගෙන එනකොට අපි ඊට පස්සේ මේ කරවල ටික ඔක්කොම ඇඩ් කරගන්න. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. ලුණුත් එක්ක රස ලුණු වල රස කරවල වලට එකතු වෙන විදිහට හොඳට ලුණුයි කරවලට කෑලි ටිකයි හොඳට කලවම් කරගන්න. මේ තමයි මම දවල්ට හදපු කරවල බැදුම. හරිම රසයි. ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. අපි ළඟට කිරි කොස් එකක් මේ විදිහට බෙදාගමු. දැන් නම් හොඳටම ඉදිලා කොස් ටික ලිප වහ ගන්න ඕනේ. ලිප වහලා අපි මේකත් බෙදාගමු. මේ තියෙන්නේ හරිම සුවඳයි, හරිම රසයි කිරි කොස් හොද්ද. ඔයගොල්ලොත් රස බලන්න. මේ තියෙන මගේ දවල් කෑම වේල හරිම රසයි. මේ දෙකත් එක කාලා බලන්න. ඔයගොල්ලොත් රස විඳලා මට කියන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.